පොඩි ප්‍රශ්නයක් අහන්න දෝ එකම. අපි මේ ගෙවල් වල ඉඳන් බලන අම්මලාට තාත්තලාටත් වැදගත්. බණ අහන ගමන්ම කල්පනා කරන්න ඕනේ අර අපේ ගෙදර කාටද කේන්ති යන්නේ කියලා ඔහොම හිතන්න බැරිද? බණ අහන ගමන්ම කල්පනා කරන්න අපේ ගෙදර වැඩිපුරම කේන්ති යන්නේ කාටද කියලා. කට්ටිය පිටිපස්ස බලන ඉන්නවද කියලා. ඔහොම කල්පනා කරන්න. ඔක එනම් මොඩකම. ඔක අද ඉඳන් නවත්තන්න. අද ඉඳන්. ඇයි කේන්ති යන්නේ? අය දැන් ඔය ළඟට අවිල්ලා අපි ටොක්කක් යන්න තිවසිය හැකිද? මහ දෙයක් ඕනේ නැහැ. ඔය ඉස්සරහ 7-8 දිනේ හිටගත්තොත් එහෙම මොකද වෙන්නේ? පේන්නේ නැහැ කියලා බෙරිහන් දෙනවද? ඉවසනවද? කවදානම් අපි නිවන් දකින්නද පින්නතුනේ? ඉවසනවා කියලා කියන්නේ මන එක දරා ගන්නවා කියන එක. ඉවසනවා කියන්නේ අනේක දරා ගන්නවා කියන එක. පුරුදු වෙන්න අනේකව දරන්න. ඔය තව එකක් තියෙනවා. ඉවසනවයි කල්මරනවයි කියන්නේ දෙකක් හොඳේ. අර පස්සේ බලා ගන්නම් කියලා කියනව නේද? තව එකක් තියෙනවා එතකන් ඉවසනවලු. ඒක නෙමෙයි මම මේ ඉල්ලන්නේ. ඒක දරා ගන්න පුරුදු වෙන්න. ඒක දරාගෙන අතෑරලා දාන්න පුරුදු වෙන්න. කවුරු හරි අපිට මේක පහසුවෙන් ප්‍රගුණ කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මට පෙන්නතුනේ මේ අගසව් දෙනම ගැන ඒ උත්තමයන් වහන්සේලා ගැන කියනවනම් දවස මුණත් කියන්න පුළුවන්. නමුත් මේ එදිනදා මේ අතට අහුවෙන ටික මම මේ පැහැදිලි කරන්නේ දේශනා කරන්න. හොඳට මුගලන් මහරහතන් වහන්සේ ළඟ තිබුණු ඒ ඉවසීමේ ගුණය වචනකින් හෝ සිතුවිල්ලකින් හෝ කිපෙන ස්වභාවය නවත්ත ගන්න මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව අපි තව ටිකක් දීර්ඝව සාකච්ඡා කරමු. දෙදෙනාටම තෙරුවන් සරණයි. වෙනදින අපි දේශනාවේ පැහැදිලි කරමින් හිටියේ මේ බොහොම දීර්ඝ වේලාවක් දේශනා කරන නිසා පුංචි විවේකයක් ලබා දුන්නේ අපේ පින්නතුන්ට ඔය කකුල් දෙකවත් පැත්ත මාරු කරගන්නනේ. මුගලන් මහරහතන් වහන්සේගේ උත්තරීතර ගුණයක් වන අපේ ජීවිතයට ගත වෙන සෑම පැයක් ගානෙම අපි මතක් කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ ගුණයක් වන මේ ඉවසීම. මේක අද ඉඳන් පටන් ගන්න. දැන් ඔය ප්‍රශ්නයක් එනවා පින්නතුන්ට, කොහොමද ඉවසන්නේ? දැන් ඔයත් එහෙම දේශනා කරනකොට හිතයි හාමුදුරුවනේ සමහරු හිතනවා මේ ඔය ගෙවල් වල ඇති වෙන වචන හෝමාරු වලින් පව් සිද්ධ වෙන්න ඒවා සාමාන්‍ය දේවල් කියලා. එහෙම කියනව නේද ඔය? අර අපි අතර ඇති වෙනවා ඒව නම් ඉතින් සාමාන්‍ය දේවල් නේ කියලා කියන. නෑ ඒව සාමාන්‍ය නෑ. ඔය කේන්තියෙන් ගෙදර කාට හරි බයින් එක සාමාන්‍යයිද? ආදරෙන්ද බයින්නේ තරහෙන්ද බයින්නේ? අනේ දැන් ඔය තෝ කියලා කතා කරන්නේ ආදරේ හිතුනහමද කේන්ති කියපුවාමද?
අර යාළුකම වැඩි වුණාම එහෙම කතා කරන වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ අර හදවතේ ඇති වෙන ද්වේෂ සාගත සිතුවිල්ලේ ප්‍රතිඵලය තමයි එළියට එන්නේ මොකක්ද? වචනයක් තුලින් එන්නේ. එහින්ද අර කල්පනා කරන්න මේ හැම පිට වෙන වචනයක්ම මෛත්‍රී සහගතවද පිට වෙන්නේ නැද්ද කියන එක. ඉවසන්න බැරි වුණාම ඒකේ තියෙන ආදීනමත් මුගලන් මහරහතන් වහන්සේ මැනවින් ලෝකෙට පෙන්වනවා. උන්වහන්සේ මේවා මුළු ලෝකෙටම දේශනා කරා. මහා 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක. වෙනත් මේ පිරිනිවන් පෑවේ කොහොමද? අත් දන්නවද? උණු සහල් ගහනට ඇඟ තලලා හොරු ඇවිල්ලා ගෝණියකට දාලා විසික් කළා ගියානේ අන්තිමේ ප්‍රාතිහාර්යෙන් අවසර අරගෙන භාග්‍යතුන් වහන්සේගෙන් පිරිනිවන් පෑවේ. ඉවසන්න බැරි වුණාම ඒකේ තියෙන වේදනාව ඒකේ තියෙන මෙහෙම දේශනා කරන්න බැන්නුනේ අපි කියන හැම වචනයක් ගානෙම ගෙවන්න එපෙයි. කියන කරන සෑම දෙයක් ගානෙම අපිට මුහුණ දෙන්න වෙන තැනක් තියෙනවනේ. එනිසා අදිෂ්ඨාන කරගන්න මේ නවම්පුර 15ක් පුන් පොහෝ දිනේදී ඉවසීමෙන් නිහතමානීකමෙන් මේ ගුණයන් මුළු ලෝකෙටම පෙන්නපු උත්තමයන් තමන්ගේ බලාපොරොත්තු සමෘද්ධිමත් කරගත්ත දවසේදී අපිත් අදිෂ්ඨාන කරමු මේ ලෝකේ සිතෙන් කයෙන් වචනයෙන් මේ වාසංවර වෙන කිසිම දෙයක් මට සිතුවිල්ලකින්වත් පහළ වෙන්න ඉවසන්න බැරිම කාගේ දේවල්ද? අනුන්ගේ කුණු ගොඩවල් නෙමෙයිද? අපේ ඒවා හැම එකක්ම අපි ඉවසනවනේ. ද්වේෂය සැකය කියන මේ සිතුවිලි පවා පහළ වෙන්නේ කවුරු මතද? ඇත්තන්ට කවදාවත් ඔය ඇත්ත ගැන හිතලා කේන්ති කිව්ව දවසක් තියෙනවා. මම නිකන් කියනකොට කල්පනා කරන්නකො. මේක ඇවිල්ලෙන්නේම කාටද? මොකටද ලැජ්ජන්න දනුන්ගේ දේවල් හොයන්නේ? අනුන්ගේ දේවල් වලට කලබල වෙන්නේ. අද ඉඳන් පුරුදු වෙන්න. ප්‍රගුණ කරන්න. බුදුවරයන් වහන්සේලා ඉදිරියේ අගතනතුරු ලබන්න. කෝටි ගාණක් මහා රහතන් වහන්සේලා හිටියනේ. අගතනතුරු ලැබුවේ කී දෙනයිද? 80යිනේ. ලක්ෂ ගාණක් හිටියේ නැද්ද? 80යි අගතනතුරු ලැබුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සව්වෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. මහා ශ්‍රාවකයන් වහන්සේලා යසෝදරා උත්තමාවියට දේශනා කරන්න. මහා සව්වෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. කල්ප ලක්ෂයක් පෙරම් පුරනවලු පින්නතුනි මහා ශ්‍රාවකයෙක් වෙන්න. මේ පින්නතුන් නිකන් මොකක් වගේද හිතාගෙන ඉන්නේ? එම කොනකවත් තියනවද? මං කියන අපි පෙරම් පුරන්න ඕනේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසංඛ්‍යව කල්ප ලක්ෂයක් පෙරම් පුරති. අපි පාරමිතා පුරන්න ඕනේ. සමහර විට බොහොම පොඩි දෙයයි. පුංචි දෙයක් තියෙන්නේ. මම ඔය කියපු ඉවසීම ප්‍රගුණ කරන මහා ගුණය සමහරට අපට ජීවිතේ ඉවසන්න වෙන්නේ පින්නතුනේ තප්පර දෙකයි. තොට මතක තියාගන්න. ගෙවුණු තප්පර දෙකක් ගැන මරණකම් විඳවන්න වෙනවා.
තප්පර දෙකක් ඉවසන්න අපොහසත් වුණු තැන අපිට අර දේශනා කරලා තියෙනවා ඔය අවුරුදු 4ක් විතර ඇති දැන් මම කොහොමත් ඔය බන්ධනාගාරවල දේශනාවලට වැඩියහම මරණ දණ්ඩනයේ නියම වුණු උදවිය ඉන්නවනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? බන්ධනාගාර අධිකාරිවරයෙක් කියනවා හාමුදුරුවනේ ඔය සාමාන්‍යයෙන් අහලා බලනකොට හැම කෙනෙක්ම කියන්නේ මිනිත්තුවක් ඉවසපු නැති එක. ඉවසන එක පුරුදු වෙන්න ඕනේ. සිත කය වචනේ ක්‍රියාත්මක වෙන්න. පෙර වගේම අපිට සිතුවිලි පහළ වෙන්න ඕනේ මේ ආස්වාදය විඳින්න කලින් ආදීනම කොහොමද කියලා බලාගන්න. මොකක හරි කමක් නැහැ. සිතුවිලි සන්තුෂ්ත කරගෙන ආස්වාදයක් විඳිනවා මේක විඳින්නකොටම මතක් වෙන්න ඕනේ මොකක්ද ආදීනව කියලා. ඒක හිතන්න ඉවසීමක් තියෙන්න ඕනේ. අධිකාරිය කියන ආමුදුරනේ මේ මරණ දඬුවම නියම. අර දන්නෝනේ අර කොල්ලට වීල් බ්‍රෂ් එකෙන් ගහුවේ තාත්තා. දෙපාන්දර එළියට බහිනකොට ගලක් හරි මොකක් හරි අරගෙන පැටිය අතුල්ලනම වාහනේ. යකු යන්නේ නැද්ද? ගෙවල් වල කොච්චර උදේට කේන්ති යනවද ළමයි ලෑස්ති කරවන්න. නැගිටවන තන ඉඳන් ලේ ටික පිච්චි පිච්චි නෙමෙයි තියෙන්නේ. ළමයි බුදි අම්මලා තමයි කේන්ති ගන්න. පුරුදු වෙන්න. පුපුරන්න එපා. ඒ මොහොත තුල මරණය සිද්ධ වුණොත් එහෙම වෛරෙන්නේ මැරෙන්නේ. කේන්ති නම් ගන්න එපා. තාත්තා එළියට බහිනකොට පොඩි එකා කාර් එක අතුල්ලනවා. ඊකිය ඇරලා තේ තිබ්බ බඩු මුට්ටු ටිකක් දැම්මා. එතකොට වීල් බ්‍රෂ් එක තිබ්බේ හරියටම උඩ පොල්ලට ගැහුවා. ඒකම මරණයට හේතු වුණා. පොඩි දරුවා ලියලා තිබ්බේ මොකද්ද? මම මගේ තාත්තට හරි ආදරෙයි කියලා ගල් කැටෙන් ඇදලා තිබ්බේ. මිනිත්තුවක් ඉවසලා අනිත් පැත්ත හැරලා බැලුවා නම් මොකද වෙන්නේ? ඉවසන්න. ජීවිතේ ඉවසලා බැරිම තැනක් එනව නේද? එතනදි කියලා අරනවද නැහැ? ඉවසලා බැරිම තැනක් ආවම එතනදි තව ටිකක් ඉවසන්න. සත්තයි සනසීමක් තියෙනවා පින්නතුනි. පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. කවුද මේ ගුණය මුළු ලෝකෙටම අපිට පෙන්වුවේ? ඒ උත්තමයන්න් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේලා මොකක්ද අපිට මේ පෙන්වුවේ? මේ දේ හොඳයි, මේ දේ නරකයි, මේ දේ සරුයි, මේ දේ නිසරුයි, මේන් ආධ්‍යාත්මික ගමන් මාර්ගයට මෙහෙම හේතු වෙනවා කියලා. ඒ උත්තමය අපිට පාර පෙන්වනවා. ඉවසන්න පුරුදු වෙන්න. ඔය මේ පැතිවල මද්ද්‍රව්‍ය කතන්දරෙත් වැඩි. සමහරක් වෙලාවට කියනවා හාමුදුරුවනේ මිනිත්තුව ඉවසන්න බැරි වෙච්ච එකේ ප්‍රතිඵලය අපූර්වට කියලා දෙනවා. ඔය අහවලාට මේ දේ නොකර හිටියා නම් මම එදා මම හරි සැනසීමෙන් ඉන්නවා කියලා. අවසානයේ පිරිත් කියන්න ගියපුවාම ලෙඩුන්ට මිනිස්සු පාපෝච්චාරණය කරනවා. ඉවසන්න. මරණකොට මතක් වෙන්න නරකයි කියපු එකදු අකුසල සහගත වචනයක්වත්
ජීවිතයට තියෙන්න ඕනේ මරණකොට මතක් වෙන්න ඉවසන එකේ ප්‍රතිඵලය අනුන්ගේ හිතක් රිදෙන්න තෝවත් කියලා නැහැ කියලා මිනිස්සුන්ට තියෙන්න ඕනේ. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මං ඉතින් ඕන තරම් මේව දේශනා කරනවා. මිනිස්සුන්ට අවසානයේ මතක් වෙන්න ඕනේ ඉවසන එකේ ප්‍රතිඵලය දැනෙන්න ඕනේ. හිතක් රිදෙන්න මං කාටවත් කුණුහරුපෙන්වත් කතා කරලා නැහැ කියලා. මිනිස්සුන්ට කල්පනා වෙන්න ඕනේ. මේ සේරම මුගලන් මහරහතන් වහන්සේ අපිට හරි අපූර්වට පෙන්වුවා. අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු ගමනේ සීල සම්පන්න භාවයේ තියෙන වැදගත්කම අම්මට තාත්තට සලකන නොසලකන එකේ තියෙන වැදගත්කම ඔය කේලම් අහන්නත් එපා. කතුන් වහන්සේ පෙන්වනවා. අනේකා ගැන තව කෙනෙක් කියනෙව්වා රුචි කරන්න එපා. දට හිතලා බලලා තීන්දුව තීරණ ගන්න පුළුවන් මට්ටමට ඉන්න. මං ආශිර්වාද කරනවා මේ සියලු දෙනාට මේ ආත්මය තුල ඉවසීම නිහතමානීකම වර්ධනය කරලා සීල සම්පන්නව ගත කිරීමට තුන්රංගේ ආශිර්වාදයේ ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන කාරණය මොකේටද තවත් ඉවසන්න ඕනේ? ඔය සමහරු කියනවා නේද ඔය මම මේ ඉවසගෙන ඉන්නේ කියලා ඇතුලේ පැහැවෙනවා. එහෙම එපා. අර සමහරු කරන්න දෙයක් නැතිකමට ඉවසනවා. එහෙම මට ඇහෙලක් තියෙනවා මම ඒ කියන විදිහටම කියන්න ඕන. ඒ අඩේ මට ඔක මරන්න පුළුවන් නම් මම මරනවා කරන්න දෙයක් නැතිකමට මේ ඉන්නේ කියනවා. ඔය කියනවා නේද පුපුර කණ්ඩ කියලා කියනවනේ. කවුද කන්නේ? ඉවසන්න. කණ්ඩ හදන්න එපා. කනවා සංසාරේ කවදා හරි. කවදා හරි ඔය කරන්න වෙනවා. දැකලා තියෙනවද අර බල්ලෝ පූස පැටවු ගහපු ගමන් හපලා කනව නේද? සමහරක් කියන්නේ හැමන කනවා කියලා තෝ. මොකද වෙන්නේ? කියන වචනයක් ගානේ ගෙවන්න වෙනවා. සීල සම්පන්න වෙන්න සත්පුරුෂෝ විදිහට ගත කරන්න. මේ යුගයේ මේ අවධිය බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙන යුගයක්. මේ යුගයේ මේ අවධිය බෞද්ධ ප්‍රබෝධයෙන් ආලෝකයෙන් ශ්‍රී ලංකා දීපේම බබලන යුගයක්. ලොකු කුඩා ભેදයකින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපේ තරුණ මහත්තුරු ඇදෙන එක්කව වෙන යුගයක්. මේකට සුපුරුදු පරිදි හොඳ රුකුලක් හොඳ උත්තේජනයක් මේ ධර්මයේ බබලනකොට ඒකට හොඳ ශක්තියක් වෙන්න ස්වාධීන රූපවාහිනිය පුදුම විදියට කැප වෙනවා කටයුතු කරනවා. තරුණ දරුවෝන්ගේ හික්මීමට පුදුම විදියට සියදි විනාසා ගන්න එක තියෙනවානේ. මේ සේරම කල්පනා කරලා අපේ ස්වාධීන රූපවාහිනිය කාර්ය මණ්ඩලය අපේ සියලු දෙනාම මේ 5 වෙනිදා පෙබරවාරි 5 උදේ 8ට විහාර මහාදේවි උද්‍යානයේ අපූර්ව වැඩසටහනක් දාගත්ත මාත් එක්ක තරුණ දරුවෝ අරමුණු කරගෙන ඉවසීම තියෙන්න ඕන කාටද? තරුණයන්ට. දරා ගන්න එක තියෙන්න ඕන කාටද? තරුණයන්ට.
නිහතමානීකම තියෙන්න ඕන කාටද? තරුණ කාලේ තමයි මේවා පුරුදු කරන්න ඕන, ප්‍රගුණ කරන්න ඕන. ඒ නිසා අපේ අම්මලා තාත්තලා ගෙවල් දොරවල් වල පින්නතුන් උදවිය තරුණ දුවලා පුතාලා මමත් මේ කටයුත්තට මැදිහත් ඉන්න වෙලාව නිසා මේක මේ වෙලාවේ මතක් කරන්නේ. මේක ප්‍රචාරය කරගන්න හොඳ අවස්ථාව. විහාර මහදේවී උද්‍යානයේ තරුණ දුවලා පුතාලා අම්මලා තාත්තලා සේරම එන්න. බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙන ඉවසීම, උන්වහන්සේ උගන්වලා තියෙන සීල සම්පන්න භාවයට පත් වෙන්න ඕන විදිය, සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න, මෛත්‍රී සහගත මිනිසෙක් විදිහට ජීවත් වෙන්න, ආදරණීය චරිතයක් විදිහට ජීවත් වෙන්න, අර අහවලා හොඳයි කියන එක හැමතැනින්ම ඇහෙන කෙනෙක් විදිහට ඉන්න, පීඩණයෙන් ආතතියෙන් දුර වෙන්න, බුදුහාමුදුරුවන්ගේ දේශනාව ශ්‍රවණය කරන්න. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අපිට ධර්මයෙන් තොර සරණක් නැහැ. මේ පෙබරවාරි 5 වෙනිදා උදේ 8ට විතර ඊට කලින් එන්න 8ට පටන් ගන්න වෙනවා. මට එදාට තව දේශනා තියෙනවා. මේ උදෑසනම විහාර මහදේවී උද්‍යානයේ බණ ටිකක් අහන්න පුළුවන්. මේ ව්‍යායාමයේ සමාජ යහපතක්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පවරපුනේ චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය, බොහෝ ජනතාවගේ හිතසුව පිණිස දේශනා සිද්ධ කරන ගමනේ එක පියවරක් 5 වෙනිදා විහාර මහදේවී උද්‍යානයේ බණහඬ ආපු මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ කරපු මේ විහාරස්ථානයේ ධර්ම දේශනාව සසර ගමන තුල ඉවසීම, නිහතමානීකම ඇති කරගන්න ශක්තියක් වේවා. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය ආගම සම්බුද්ධ ශාසනය රැකපු රකින්න අභීත රණවිරුවන්ට මේ පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් අපට පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.